Good day guys. අයුබෝවන් කියලා ඔයගොල්ලන්ගේ මගේ channel එකට ආයෙත් පිළිගන්නවා. මම හිතුවා අලුත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේනවා කියලා. ඒක මේ මෙතනට කියන්නේ විල්සන් බොටැනිකල් පාර්ක් කියලා. මේක තියෙන්නේ බෙරික් කියන සබර්බ් එකේ. මෙල්බර්න් CBD එකේ ඉඳලා කිලෝමීටර් 47ක් වගේ දුරකින් තමා මේ පාක් එක තියෙන්නේ. ඔගොල්ලෝ මෙල්බර්න් වල සවුත් ඊස්ටර්න් සබර්බ්ස් වල ඉන්නවනම් බෙරික් ටවුන් සෙන්ටර් එකේ ඉඳන් නිකන් මිනිත්තු 3ක විතර ඩ්‍රයිව් එකක් තමා තියෙන්නේ. මට මේක කිට්ටුයි අපේ ගෙදර ඉඳන් මිනිත්තු 5ක වගේ දුරක තමා තියෙන්නේ. හරි ලස්සන තැනක්. ඔයගොල්ලන්ට නිකන් පැය 3-4ක් ස්පෙන්ඩ් කරන්න හරි දවස් භාගයක් වුණත් කමක් නෑ. ස්පෙන්ඩ් කරන්න තරම් කරන්න දේවල් බලන්න දේවල් තියෙනවා. මේ පැත්තෙන් පාස් කරන් යනවා නම් හරි. මේ පැත්තේ කිට්ටු ඉන්න කෙනෙක් නම් ඇවිල්ලා නැත්තම් මේ පැත්තට ඇවිල්ලා විසිට් එකක් දාලා යන්න. මේ මලයි මේ මැස්සා ඉන්න වීඩියෝ ක්ලිප් එක නම් මම මේ රෙකෝඩ් කරේ මගේ Samsung මොබයිල් ෆෝන් එකෙන්. මේ දවස්වල තියෙන මොබයිල් ෆෝන්ස් වල වීඩියෝ ක්වොලිටි එක බලන්න මේ හොඳ කැමරක කොල්ට එකම තියෙනනේ ද එකන්නේ වාටත් මොනහරම කරන්න ඇත්තරම කැමර එකක් කියල විශේෂය කොන වෙන්නගේ මොබයිල් ෆෝන් එක උනත් යස් කරලා මේ වගේ වීඩියෝස් ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ මේ බෙරික් ටවුන් සෙන්ට එකට ගොඩක්ම කිට්ටු නිසා ඔයාට මොනහරි කෑම කන්න ඕනෙ නං සහ ග්‍රොසරීස් කරගන්න ඕනෙ නං හැමදේම මෙතන තියෙනවා. හරිම කිට්ටුවට බෙරෙක් ටවුන් එක කියන හරි ලස්සන පොඩි ටවුන් එකක්. ඊට අමතරව ඔගොල්ලෝ එනවනම් මෙතන ළඟම තියෙනවා තන්රයගේ බ්ලික් හවස් එක. ඔගොලො සිංහල කෑම කන්නත් බලාගෙන එනවනම් ඊට පස්සේ චුට්ටක් එහාට ගිහාම තියෙනවා චම්පිකගේ ඇම්බුල බෙරික් ඇම්බුල රෙස්ටෝරන්ට් එක. ඊට පස්සේ චරිත්ගේ චූටි පුට් සිටිය එක තියෙනවා. නරේවරන් වලට ගියාට පස්සේ තියෙනවා ටැමරින් එක. මේ ඔක්කොයම හොඳ කෑම තියෙනවා. මේ ශ්‍රී ලංකන් කෑම ඔගොල්ලන්ට ඕන්නම් මෙතන පොඩ්ටික වෙලා ස්පෙන්ඩ් කරලා කෑම කන්න යනවා නම් එහෙම කරන්නත් පුළුවන්. නැත්තම් ෂොප් එකකට ගිහිල්ලා ටේක් අවේ එකක් අරගෙන මෙතනට ඇවිල්ලා කෑම ටිකක් කාලා යන්නත් පුළුවන්. ඔගොල්ලෝ ලංකාවේ හරි වෙන රටක හරි ඉඳන් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් මේ මෙල්බර්න් වලට සම මේ දවස්වල ඉතින් අද බොක්සින් ඩේ එක මම සමහර දවසලට ශොපින් යනවා. අද ශොපින් කියන මම හිතුව මේ පාක් කරවෙල්ල වීඩියෝ එකක් කරලා ඔගොල්ලොත් එක ෂෙයා කරගන්නවා කියලා. මෙතන කාපාක්ස් දෙකක් තියෙනවා. මේ පල්ලෙහා කාපාක් එක ගොඩක් වෙලාවට පිරිලා තියෙන්නේ හදිසියවත් ෆස්ට් ටයිම් නම් එන්නේ මේ කාපාක් එක ඉඩ නැත්තම් හැරිලා යන්න එපා. ඔතනම මේ උඩට ගිහාම අප ලෙවල් එකේ කාර් පාකින් එකක් තියෙනවා. මේ මමත් අද පාක් කරේ එතන. මොකද මෙතන ගොඩක් වෙලාවට මේ වෙඩින්ස් ඊට පස්සේ බර්ත්ඩේ පාටිස් එහෙම වලට මේ වෙනියු එක ගන්නවා. ගොඩක් ෆොටෝ ෂූටින් එහෙම මම දැකලා තියෙනවා. මේ ලස්සන තැන ෆොටෝ ෂූට් කරනවා නම් ඔයගොල්ලන්ගෙත් මොන හරි ඔය වෙඩින්ස් වල ඊට පස්සේ වෙන වෙන ඉවෙන්ට්ස් යනවනේ මේ එහෙම ෆොටෝ ෂූට් එකක් කරනවා නම් එන්න මෙතැන්ට මේ හරි ලස්සන තැනක් මේ ෆොටෝ ෂූට් එකට. මෙතන තමයි ඒගොල්ලන්ගේ මේන් රිසෙප්ෂන් ඒරියා එක. ෆොටෝ ෂූටින් වලට වෙඩින්ස් වලට බුක් කරනවා නම් කොහොමද චාර්ජස් කියලා නම් මම ඒගොල්ලොත් එක්ක කතා කරලා නැහැ. ඔයගොල්ලන්ට මොන හරි තියෙනවා නම් මේ කෝල් එකක් දීලා හරි ඇවිල්ලා හරි පොඩ්ඩක් ඒ ගැන බලා ගන්න පුළුවන්. ඒකම තවත් වැදගත් දෙයක් තමයි ඔයගොල්ලෝ මේ ලෝකල් කෙනෙක් නම් මේක මේ ඔයාට වෝක් එකක් එන්න ඕන නම් ඔයගොල්ලන්ගේ බල්ලෙක් එක්ක වගේ වුණත් මේක මේ ඩොග් ෆ්‍රෙන්ඩ්ලි මේ පාක් එකක් ඔයාට ඇවිල්ලා වෝක් එකක් දාන්න පුළුවන්. මේ මොකද සමහර තැන් රිස්ට්‍රික්ට් කරලා තියෙනවානේ. මෙතන එහෙම නැහැ. මේ ඔයාට පුළුවන් මේ ඔයාගේ පෙට් කෙනෙක් එක්ක ඇවිල්ලා මේ වෝක් එකක් දාන්න. බලන්න ෆොටෝ ෂූටින් වලට හරි ලස්සනයි නේද මෙතන.
බලන්නකො මේ කෝසිකෝනෙක් කොහොමද කියලා කොහොමද මෙතන ඉඳන් කොෆි එකක් හරි කෝල් ඩ්‍රින්ක් එකක් හරි බොනකොට මේ වගේ ලස්සන තැන් ගොඩාක් තියෙනවා මේ පාර්ක් එක ඇතුලේ එන්න ඇවිල්ලා බලන්න එන්ජොයි කරන්න ඊට අමතරව මෙතන මේ පැඩල් බෝඩ් රයිඩ් කරන්නත් පුළුවන් මේ පොඩි ලේකයක් තියෙනවා හිට ඒකත් එක්කම මෙතන කැෆේ එකකුත් තියෙන හරි මේකෝ ලස්සන අවුඩ්ඩෝ කැෆේ එකක් හැබැයි ගොඩක් දවස්වලට මං ගිය දවස්වලට නම් ඒක වහලා තිබුණේ හැබැයි නැත්තම් හරි ලස්සන ලොකේෂන් එකක තමයි අවුඩ්ඩෝ කැෆේ එක තියෙන්නේ එහෙනම් ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න අපි chat එකක් දාමු තව ටිකකින් අදත් මෙතන මේ වෙඩින් එකක් තියෙන ඔගලට පේන මෙතන කපල් එක ඉන්නවා ඒකොල්ලන්ගේ ෆොටෝ ෂූට් එකක් කරන්න ගමන් තමයි තියෙන්නේ බලන්න මේ තාරම්ම මේ කටවුන්ට කෑම හොයලා දෙන හැටි කටවත් මේ බලාගෙන ඉන්න යා කෑම මේ හොයලා ගේනකන් සහ අද ඒගොල්ලන්ට පොඩි ට්‍රේනින් එකක් යන විදිහක් තමයි තියෙන්නේ මම දැක්කා දැන් ගොඩක් වෙලා ඉඳන් මේ ඒගොල්ලන්ව ට්‍රේන් කරනවා
මෙතන තමයි මං අර කලින් කිවේ පැඩල් බෝටින් තියෙනවා කියලා. වට පුළුවන් මේ වගේ බෝට් එකක් හයකට අරගෙන එකළු සේෂන්ස් වලට කල්ලා තියෙන්නේ මේ ඕගේ යන වෙලාවත් එක් බෝට්ටයක් හය කරලා පට ෆන්නයක් ගන්න හොලා මෙතන. එතන ඔගලන්ට පේන්නේ අතනි බෝට් හය කරපු කට්ටිය මේ බෝට් රයිඩිං එක යන දුර තමයි ද තවටිකක් ඇතට එන්න පුළුවන් මේ සාමාන්‍ය ඩීසන් දුරක් තියෙනවා මේ එතනි දම් මෙතැන්ට
ලොක සද්ධ බද්ධයක් නැතුව මේ වගේ නිස්කලංක තැනක ඇවිදිනකොට ජීවිතයට හරි සැහල්ලුවක් නිදහසත් දැනෙනවා. ඔගුලන්ටත් වෙලාවක් තියෙනකොට හැමදාම කියනවාගේ පොඩි වෙලාවක් වෙන් කරගෙන විසිට් එකක් දාන්න මෙම සෙනක වැඩිය නැති නිදහස් තැනකට ඒක ඇවෙල්ල අමුතුම ෆීලෙන් එකක්. මෙතන්ට ඔගල විසිත් කරන්න නවා ඔගලන්ට බලන්න පුළන් තාරාව ඉන්නවා. ඉට පස්සේ මේ මේ වගේ හාවෝ ඉන්නවා තව පුරුල්ල ජාති ගොඩාක් ඉන්නවා. ඇවිල් ඇති නිදහසේ එන්ජෝයි කරල යන්න පුළුවන්. මෙන්න මෙතන තමයි මං ඔගලන්ට කියපු කැෆේ එක තියෙන්නේ. අදත් මේ කැෆේ එක නම් වහලා එනට බලන්නකො මේ තියෙන ලොකේෂන් එක. මෙතනි කොෆේ එකක් හරි මොනහරි අරගෙන මේ තියෙන බෙන්චස්වල වාඩි වෙලා පාරිතින් නිදහසේ ටිකක් වෙලා ඉඳලා යන්න පුළුවන් තැනක් තමයි මේ කැෆේ එක. කොහොමද ලොකේෂන් එක? හරි ලස්සනයි නේද?
එහෙනම් අපි වීඩියෝ එක එන්ඩ එකට තමයි ඇවිල්ල ඉන්න ආය දවසක අලුත් වීඩියෝ එකක හම්බ වෙනකම් මම ගිහිල්ල එන්න ඔගොල පරිස්සමට ඉන්න